ඔබත් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිහින මවන්නේද? වාණිජව තේ පැළ තවානක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? එහෙම නැත්නම් තේ වගාවේ නිරත වෙන ගොවි මහත්මයෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක පාට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කමර්ෂල් ලෙවල් එකේ තේ පැළ තවානක් කොහොමද නිසියාකාරව සිද්ධ කරන්න කියලා. ඉතින් තේ පැළ තවානක් හදන්න අපිට මුලින්ම ඒ සඳහා සුදුසු භූමියක් තෝරගන්න වෙනවා. ඉතින් මේකට ෆ්ලැට් ලෑන්ඩ් එකක් වගේ තියෙන ඉතාමත්ම සුදුසුයි. ෆ්ලැට් ලෑන්ඩ් එකක් නැත්නම් අපිට මේක ඩෝසර් කරලා හරි ෆ්ලැට් කරලා ගන්න වෙනවා. ඊළඟ කාරණාව තමයි අපි මේ තෝරගන්න ඉඩම ගස් කොළන් නැති හොඳින් හිරු එළිය ලැබෙන භූමියක් විය යුතුයි. ඊළඟට වැදගත්ම දේ තමයි වතුර. මුදල් වැයීමකින් තොරව මේ වතුර ටික අපිට ගන්න හැකියාවක් තියෙනම් අපේ තවානට ඒක ගොඩාක් වටිනවා. ඊට අමතරව තවානට එන්න යන්න තියෙන පාර සාමාන්‍යයෙන් හොඳට තියෙනවා නම්, හොඳට කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයටවත් හොඳට තියෙනම් ඒක අපිට ඉවහල් වෙනවා. අපි මෙතනින් හදන තේ පැළ ටික අය ප්‍රවාහනය කරන්න. ඊට අමතරව අපි මේ තේ පැළ හදද්දී අපිට පස් ගේන්න ඕන වෙන සමහරලාට පිටින්. ඒතකොට ඒ වගේ වෙලාවට වගේ වාහනයක් යන්න එන්න පුළුවන් විදියට මේ පාර තියෙනම් ඒක ගොඩක් වටිනවා. ඉතින් අපි තෝරාගත් භූමිය ඩෝසර් කරලා ලෙවල් කරගෙන මේ විදියට මුලින්ම අපි මේකේ කණු ඉඳ ගැනීම සිද්ධ කරන්න ඕන. සාමාන්‍යයෙන් මේ කණු ඉඳ ගනිද්දී අඩි 10න් 10 පරතරය ඇතුව කණු ඉඳ ගන්නවා. ඉන් පස්සේ මේකේ 175 නයිලෝන් නෙට් එක 175 නයිලෝන් නෙට් එක තමයි මේකට භාවිතා කරන්න වඩාත්ම යෝග්‍ය වෙන්නේ. මේ විදිහට මේක නයිලෝන් නෙට් එකෙන් ආවරණය කරගන්න ඕන. ඒ විදිහට තමයි අපේ මූලික වැඩ කටයුතු ටික සිද්ධ කරන්න ඕන. මෙතරම් ප්‍රමිතියකින් තොරව අපිට අවශ්‍ය නම් මේක මීට වැඩිය ලෝ බජට් විදිහට අපිට මේක කරගන්න පුළුවන්. නමුත් මේ විදිහට නිසියාකාරව ප්‍රමිතියකින් යුක්තව අපි මේ වැඩේ කරොත් අපිට මේ තේ පැළ තවාන වසර ගණනාවක් පුරාවට භාවිතා කරන්න පුළුවන්. තේ පැළ වාර කිහිපයක්ම අපිට මේකෙන් හදාගන්න පුළුවන්. ඊළඟට අපි පාති සකසා ගැනීම ගැන බලමු. ඉතින් මේ සඳහා අපිට උණ බට හරි වක් බට හරි භාවිතා කරන්න පුළුවන්. මේ පාත්තියක පළල සාමාන්‍යයෙන් මීටර් 1ක් විතර වෙනවා. ඉතින් ඔයාලට පාත්තිවල දිග ඔයාලට කැමති විදියට ඔයාලා ඉඩකඩ තියෙන ආකාරය අනුව ඔයාලට ඒක තීරණය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ පාත්තියක් හදන්නේ උතුරු දිශාවෙන් ඉඳන් දකුණු දිශාවට. එතකොට තමයි නැගෙනහිර ඉඳන් බටහිරට ඉරපා යද්දී මේ පාත්තිය පුරාවටම ඒකාකාර විදියට හිරු එළිය පතනය වෙන්නේ. ඊළඟ කාරණාව තමයි බෙඩ් එක සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳන් උසින් තමයි මේ අපි පාත්ති හදලා තින්නේ. ඒ විදිහට පාත්ති සකසා ගැනීමට ප්‍රධානම හේතුවක් වෙන්නේ හොඳින් ජලය බැහැගෙන යන්න පුළුවන් විදිහට තමයි අපි මේවට වතුර දැම්මට පස්සේ හොඳින් ජලය බැහැගෙන යන්න පුළුවන් විදිහට තමයි අපි මේ පාත්ති සකසා ගැනීම සිද්ධ කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ වැදගත්ම මාතෘකාව පස සකසා ගැනීම. ඉතින් මේ අපි තවන් සඳහා භාවිත කරන පස මැටි පසක් නොවේ යුතුයි අනිවාර්යෙන්ම. මොකද මේක මැටි පසක් වුණොත් මේකේ වතුර රැඳිලා පැලේ විනාශ වෙලා යන්න පුළුවන්. මොකද මේ තේ පැළ තවන් වල තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ අපි යොදා ගන්න පස්සේ වතුර රැඳුනොත් ඒක පැලේ විනාශ වෙලා යන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඊට අමතරව මේකේ අපි පස් ලබාගෙන ඒ පස් ටික හලන්න මෙන්න මේ වගේ යන්ත්‍රයක් අපි භාවිතා කරන. මේකේ සාමාන්‍යයෙන් අඟලට කොටු 4ක විතර දලක් යොදාගෙන තමයි අපි මේ පස් සකසා ගැනීම සිද්ධ කරන්නේ. ඊට අමතරව මේ පසේ pH අගය 4.5 අතර ප්‍රමාණයක තියෙන වඩාත් සුදුසුයි. ඒ වගේම මේ තවාන සඳහා ගොඩක්ම භාවිතා කරන්නේ නිසරු පසක්. මොකද මේකේ සරු පසක් අපි තෝරාගත්තොත් පැලය හොඳින් හැදෙනවා, හඳ හොඳට හැදෙනවා, අතු හොඳට හැදෙනවා. නමුත් මූල පද්ධතිය හොඳින් හැදෙන්නේ නැහැ අපි සරු පසක් යොදාගත්තොත්. හැබැයි නිසරු පසක් යොදාගත්තොත් මූල පද්ධතිය හොඳින් වර්ධනය වෙනවා. මොකද නිසරු පසේ වතුර ලබා ගන්න, khනිජ ලවණ ලබා ගන්න, පෝෂක සහ ජලය ලබා ගැනීම සඳහා එතකොට මේ නිසරු පස තුල හොඳින් මූල පද්ධතිය වර්ධනය වෙනවා. මොකද අපි තවානගති කරන ප්‍රධානම කාර්යය තමයි හොඳින් මූල පද්ධතිය සකසා ගැනීම. ඒ නිසා විභාවිතා කරන්නේ බොහෝ විට නිසරු පස.
ඊළඟට අපි මේ ගන්න පස ජීවාණුහරණය කරන්න ඕන. ඒ ජීවාණුහරණය කරන ක්‍රියාවලිය ගැන කාට හරි දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහා WhatsApp නම්බරේ මගේ තියෙනවා. ඒකට කෝල් එකක් ගන්න මම පැහැදිලි කරන්නම්. ඊළඟ කාරණාව තමයි අපි මේකට සිටව ගන්න ඒ අතු ලබා ගන්න ඕන. සාමාන්‍යයෙන් අපිට මේ අතු ලබා ගැනීම සඳහා වෙනම ටී ෆීල්ඩ් එකක් නඩත්තු කරන්න පුළුවන්. ඒ අතු ලබා ගන්නම එහෙම නැත්නම් අපිට මේක මුදල ලබා ගන්න දැන් ඕන තරම් අවස්ථාව තියෙනවා. එතකොට සාමාන්‍ය රුපියල් 10ක් වගේ තමයි වෙන්නේ අතු කෑල්ලක්. ඒකේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් කටින්ස් 5ක් 6ක් ප්‍රමාණයක් වගේ තියෙනවා. එතකොට ඒ කටින් එකකට රුපියල් 2ක් වගේ මුදලක් තමයි වැය වෙන්නේ. ඊළඟ කාරණා තමයි මොන දේ තිබුණත් අපිට ලේබර්ස්ලා නැතුව මේක කරන්න බෑ. ඒ නිසා හොඳ පාලපුරුදු සේවකයන් ටිකක් අපිට අවශ්‍යයි මේ වැඩේ කරගෙන යන්න. ගෑනු පිටින් ભેදයක් නැහැ. හොඳ සේවකයන් ටිකක් අවශ්‍යයි අපිට මේ කටයුතු සිද්ධ කරගෙන යන්න. අවසාන වශයෙන් මතක් කරන්න දෙන්නේ ඉතින් අපිට තවාණක් පවත්වාගෙන යන්න අනිවාර්යෙන්ම ජලය අවශ්‍යයි. ජලය නැතුව ජීවය පවතින්නේ නැහැ. ඉතින් තවාණට අවශ්‍ය ජලය සපයන්න අපි භාවිතා කරනවා ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් මෙතඩ් එක. ඉතින් මේක ටිකක් වියදම අධික වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් පහසුයි සේවකයන්ට සහ හැම දිනකටම මේක පහසුයි. එහෙම නැත්නම් අපිට මල් බාල්දිය වලින් ඇදලා වතුර දාන්න පුළුවන්. හැබැයි අපි පැල සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර ගහනවා අපිට ඒක කරන්න ගොඩක් ශ්‍රමය වැය වෙනවා. ඒ නිසා මේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එක ගොඩක් පහසුයි හැම දිනකටම මේ වගේ කලතාවනක් කරන් යනවා නම්.